හිතනවා අද අපි යනවා විචෙන්සා ත්‍රිබුනාලයකට. අද අපි යන්නේ ඩොකියුමන්ට්ස් වගේක් ගන්න තියෙනවා. අපේ ලංකාවේ ඉන්න ක්ලයන්ට් කෙනෙක් අපිව කන්ටැක්ට් කරලා ඒගොල්ලෝ කපල් එකක්. එයාලා යුනයිටඩ් ස්ටේට්ස් වලට වීසා ඇප්ලයි කරන්න එයාලාට ඕන වෙලා තිනවා විචෙන්සා ත්‍රිබුනාලයකින් ඩොකියුමන්ටි වගේක්. ඉතින් අපි ඒක ගන්න තමයි අද යන්නේ. ඉතින් විචෙන්සා ත්‍රිබුනාලයකට අපි මීට කලින් ගිහින් තියෙනවා කීප වතාවක්ම. අමුතු පරිසරයක් තියෙන නගරයක් තමයි විචෙන්සා කියලා කියන්නේ. ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් විචෙන්සා වලත් ඉන්නවා. විචෙන්සා ත්‍රිබුනාලයකේ පොඩි වීඩියෝ එකක් අද මම අරගෙන එන්නම්. ඉතින් ෆලෝ කරන්න සචිනි වන්නකුරු සූරිය YouTube channel එක. 1859 සහ 1865 අතර කාලය තුල විචෙන්සාවල ඉතාලියේ සර්දිනියා රාජධානියේ රජතුමා විසින් තමයි මේ උසාවිය එහෙමත් නැත්නම් මේ රජුගේ අධිකරණය පිහිටුවලා තියෙන්නේ. නමුත් ඒ කාල වකවානුවේ අධිකරණයේ විවිධ කාර්යාල විවිධ ස්ථානවල තමයි තිබිලා තියෙන්නේ. නමුත් අද වෙනකොට අපිට දකින්න තියෙන මේ ගොඩනැගිල්ල 2006 සහ 2012 අතර කාලයේදී තමයි ඉදි කරලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල විවෘත කරලා තියෙන්නේ 2012 දෙසැම්බර් මාසයේ. මේ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ දවසේ නඩු විභාග සම්බන්ධයෙන් විස්තර. ඉතින් මේක තමයි විචෙන්සා ත්‍රිබුනාලයක විචෙන්සා අධිකරණය. ඒ ඉල්ලීම ඉදිරිපත් කරා. තව ටික දවසකින් ඩොකියුමන්ට්ස් රෙඩි වෙනවා. ඉතින් එතකොට ආයෙත් විචෙන්සා එන්න වෙනවා විචෙන්සා ත්‍රිබුනාලයකට ඒව ගන්න.